වවුලාගේ කතාව. බොහොම ඉස්සර කාලෙකදී කුරුල්ලොයි සිව්පා සත්තුයි අතරේ ලොකු යුද්ධයක් සිද්ධ වුණා. එකවරකදී කුරුල්ලෝ පෙරදීගෙන ආවා. තවත් වරකදී සිව්පා සත්තු පෙරදීගෙන ආවා. ඉතින් ওই විදිහට යුද්ධේ දවස් ගාණක් පැවතුණා. එක්වරක් සිව්පා සතුන් සටනින් දිනන බව පෙනෙන්නට තිබුණා. මේ වෙලාවේ වවුලා හීන් සීරුවේ සිව්පාවුන්ගේ පැත්තට ගියා. උඹ ඔත්තු බලන්න නේද ආවේ? නෑ මම කුරුල්ලෙක් නෙවෙයි. බලන්න මගේ කටේ දත් තියෙනවා. මට හොටක් නැහැ. මට පයින් ඇවිදින්න පුළුවන්. මට කකුල් 4කුත් තියෙනවා. වවුලා කියන්නේ කුරුල්ලෙක් නෙවෙයි අපේ සතෙක්. සිව්පා සත්තු ඔක්කොම කිව්වා. වවුලත් දැන් සිව්පාවුන් වගේ කුරුල්ලන්ට විරුද්ධව සටන් කරනවා. ඔන්න එක වෙලාවක සිව්පා සතුන් පෙරදීගෙන ආවා. කුරුල්ලන්ට ජය අයිති වෙයි කියලා හිතපු කපටි වවුලා වහාම කුරුල්ලන්ගේ පැත්තට ගියා. මගේ තටු තියෙනවා. මට ඉගිල්ලෙන්න පුළුවන්. මම කුරුල්ලෙක්. වවුලා කුරුල්ලන්ට එහෙම කිව්වා. බොහෝ කුරුල්ලන් මේ කතාව අහලා ඒක ඇත්ත කියලා වවුලාව පිළිගත්තා. ඒ සටනින් කුරුල්ලන් පෙරදුනා. වවුලා ආයෙමත් පුරුදු විදිහට සිව්පාවුන් සමග එකතු වුණා. ඒත් ඒ වෙනකොට වවුලා ගැන කුරුල්ලන් හා සිව්පාවුන් යන දෙපිරිසම හොඳින් වටහාගෙන තිබුණා. ඒ හින්දා කිසිම කෙනෙක් වවුලා Tamanගේ කණ්ඩායමට ගත්තේ නැහැ. ඒ නිසා තමයි වවුලා දැනුත් රෑ වෙනකන් හැංගිලා ඉඳලා කුරුල්ලොයි සිව්පාවුනුයි නිදාගත්තට පස්සේ ඇවිදින්න යන්නේ. වවුලගේ කපටිකම හින්දා එයාට කවදාවත් අමතක නොවන දඬුවමක් හම්බුණා. කතාව හොඳ නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මෙවැනි රසවත් ආදර්ශවත් කතා නැරඹීමට සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.